හායි ළමයි, ඔන්න ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රසම රසට කොහොමද කඩල තෙම්පරාදුවක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා හැමෝම ආසයිනේ කඩල කන්න. ඉතින් ඔයාලා මේ විදියට කඩල හදලා බැලුවොත් හැමදාම කයි. ඉතින් මුලින්ම කඩල ටික හොඳින් සෝදලා ඒකට වතුර ටිකක් දාලා වතුරට පොල් තෙල් ටිකකුයි ලුණු ටිකකුයි දාලා කඩල ටික තැම්බෙන්න තියන්න ඕනේ. ඉතින් කඩල ටික තැම්බෙන්න කලින් පැය 4ක් හරි 5ක් හරි හොඳට පෙඟෙන්න තියන්න ඕනේ. මොකද එතකොට අපිට කඩල ටික ලිපේ තියලා ඉක්මනින්ම තම්බ ගන්න පුළුවන්. දැන් ඉතින් කඩල ටික තැම්බිලා ඉවරයි. මේ තියෙන්නේ කඩල ටිකට අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික. ඉතින් ඔයාලා කඩල එක තෙම්පරාදු කරගන්න අවශ්‍ය දේවල් තමයි මේ තියෙන්නේ. ඉතින් ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, රම්පෙ ටිකක්, කරපිංච ටිකක්, ඒ වගේම අවුමිරිස් ටිකක්. මේකට විශේෂ දෙයක් මම එකතු කරනවා. මොනවද දන්නවද? මේ අර චූටි කූනිස්සෝ. ඉතින් මේ කූනිස්සු ටික එකතු කරලා තෙම්පරාදුව කරගත්තට පස්සේ මේ කඩල එක හරිම රසයි. මේකට ඔයාලා සෝයා සෝස් ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ තෙම්පරාදුව හොඳට බැදුනට පස්සේ අපි මේකට කඩල ටික එකතු කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු රසම රස කඩල තෙම්පරාදු එක. ඉතින් ඔයාලා ගොඩක් සැරට කන කෙනෙක් නම් මේකට ඔයාලගේ සැර අනුව කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන්නේ රස බලන වෙලාව. ඉතින් ආයෙත් දවසක රසම රස කෑමක් අරගෙන එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. මගේ වීඩියෝ එක අහන් හිටියටයි මගේ වීඩියෝ එක බලන් හිටියටයි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.